අපි ඉස්සෙල්ලම අපි අලුත් ළමයින් ආම අපේ සෙෂන් එකට අද ආපු මේ පමුදිගෙන් ආව. පමුදි, how did you feel today session? ඔහු ඇත්තටම ගොඩක් හොඳයි. මම කලින් ජොයින් වෙන්න කියලා බැලුවා අර සාමාන්‍ය නෝමල් ඉංග්‍රීසි කෝස් එකකට. එතකොට සාමාන්‍ය අර ඉන්ටර්විව් එක කතා කරන විදිය සිංගියුලර් ප්ලූරල් ඒ වගේ අර ග්‍රැමර් අර මුල ඉඳන් ටෙන්සස් ඒ වගේ අර එතකොට ඒවා අපි ගොඩක් මේ විදි ඉගෙනගෙන තියෙන්න ඕනේ දේවල්. ඒවා අර මතක් කරගන්න වගේ නම් හොඳයි. ඒ වුණාට අර මේක අර මේ අපි විශේෂ කරලා තියෙන නිසා මෙඩිකල් ස්ටුඩන්ට්ලට මටත් තිබ්බ අවුල තමයි මොනවාද කරෙන්න ඕනි ඉංග්‍රීසි මේ මොන වගේ ඉංග්‍රීසි ටිකක්ද ඕනි වෙන්නේ ගියාම එහෙම කිව්වට පස්සේ ගොඩක් අය කිව්වා ඉංග්‍රීසි ටර්ම්ස් වලට හුරු වෙලා එනවා නම් හොඳයි. ඒ කියන්නේ හරි ලෙක්චරර් කියන දේ අපිට අවබෝධ කරගන්න අපි පාඩම් පොතක් බලලා අපිට රීඩින් ස්කිල්ස් හදාගෙන අපිට හරියට තනියෙන් පාඩම් කරලා අපිට නෝට් එකක් හදාගෙන හරියට පේපර් එක ලියා ගන්න රීඩින් ඕනි ලිස්නින් ඕනි එතන එහාට කතා කරන්න ස්පීකින් මේ ස්කිල්ස් ටික හැදිලා තියෙන්න ඕනි අර ඉංග්‍රීසි බයි නම් එන්න එපා වගේ තමයි කිව්වේ ඒකින්ද පොඩ්ඩක් බය වෙලා හිටියේ උනාට ඔක්කොම තියෙන මේ අපේ කෝස් බුක් එකේ දැක්කම මට හරි සතුටුයි දුනා ඒ අර වෙන්න ඕනි ටික ඒ විදිහටම තියෙනවා මම කෝස් බුක් එක පටන් ගත්තසේ මට ලිස්නින් එක ටිකක් අමාරු ටිකක් නෙවෙයි ගොඩක් අමාරුයි මම දෙතුන් පාරක් ඇහුවා ඒක අර මම ඒ වුණාට නවත්තන්න නැහැ ටික අහනවා මේ දවස්වල මේ කෝස් එකේ වැඩ ටික කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා අද තමයි පළවෙනි දවස ඇත්තටම ගොඩක් හොඳයි සර්.